සංඛ්‍යා තුනේ කුඩාම පොදු ගුණාකාරය හොයන්න අපිට මොන ක්‍රමය යටතේද? බෙදීමේ ක්‍රමය යටතේ. කොහොමද බලන්න බෙදීමේ ක්‍රමය යටතේ මේක හදන්නේ? 6යි 15යි 10යි කියන තුන් දෙනාම හරියට හිතලා කියන්න. හරිද? 6යි 15යි 10යි කියන තුන් දෙනාම අපි බෙදනවා පුතේ කීයෙන්ද? හොඳට බලලා කියනවා. 6යි 15යි 10යි. දෙකෙන් බෙදෙන්නේ නැහැ. තුනෙන් බෙදෙන්නේ නැහැ. 10 තුනෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 5න් බෙදෙන්නේ නැහැ. බලන් ගියාම තුන් දෙනාම බෙදෙන තනි ඉලක්කමක් නැහැ නේද? හරි. එහෙනම් අපි බලනවා දෙන්නෙක්වත් අඩුම ගානේ බෙදෙන සංඛ්‍යාවක් ඉන්නවද කියලා. එතකොට උඩ ඉඳන් පහළ බලනකොට දෙකෙන් බෙදෙනවද දෙන්නෙක් හරි? ඔව්. දෙකෙන් බෙදෙනවා 6යි 10යි කියන දෙන්නම. එහෙනම් දෙකෙන් බෙදෙනවා. ඔව්. පහිනුත් බෙද අනහරි. පහිනුත් මේ දෙන්න බෙදෙනවා. අපිට කැමති දෙන්නෙක් ගන්න පුළුවන්. හරිද? ඒක පිළිවෙලක් නෑ. බෙදෙනවා නම් ඒ දෙන්න ගන්න පුළුවන්. හැබැයි අර අඩු එකේ ඉඳලා වැඩි එකට යන නිසා පිළිවෙලක් අතුව යන්න ඕන නිසා. නැත්තම් වැරද්දක් නෙමෙයි. පිළිවෙලකට යන්න ඕන නිසා මේක මම අඩු සංඛ්‍යාව ගත්ත කීයද? 2. එතකොට 6ට 2ඒවා 3යි. 15ට 2ඒවා නෑ. මොකද මම කරන්නේ? 15 එහෙම්ම ලියනවා. ඊළඟට 10 බෙදනවා කීයෙන්ද? 2කින්. 10 දෙකෙන් බෙදුවම 5යි. හරි. දැන් ඔන්න ආයෙමත් දෙන්නෙක් බෙදනවා එකම සංඛ්‍යාවකින්. 3ෙන් බෙදනවා නේ? 3ත් 3ෙන් බෙදනවා 15ත් 3ෙන් බෙදනවා. ඕනනම් මේ දෙන්න ගන්නත් පුළුවන්. මෙයත් 5ෙන් බෙදනවා මෙයත් 5ෙන් බෙදනවා. හැබැයි අපි අඩු ඉලක්කම් වලින් පිළිවෙලට බෙදන් යන නිසා අපි 3ෙන් බෙදනවා ඉස්සර වෙලා. උඩේගෙත් 3ෙන් බෙදන්නේ. ඔව් උඩේගෙත් 3ෙන් බෙදන්න පුළුවන්. හැබැයි ඊට අඩු ඉලක්කම කීයද? 2 නිසා ගත්තා. 3ෙන් බෙදෙන නිසා 3ට 3 ඒවා 1යි. 15ට 3 ඒවා 5යි. 5ට 3 ඒවා නෑ. නැති නිසා එහෙමම ලිව්වා. දැන් දෙන්නේ කායි බෙදෙන එකම සංඛ්‍යාව. පුළුවන් නම් කියන්න 5ෙන් බෙදෙනවා. හා. 1ට 5 ඒවා නෑ. එහෙම ලිව්වා 5ට 5 ඒවා 1යි. 15ට 5 ඒවා 5ට 5 ඒවා 1යි. එහෙනම් දැන් කුඩාම පොදු ගුණාකාරය හොයනවා. උපගු සමානයි. මෙන්න වැඩි කරනවා මේ අයව. කවුද ඉන්නේ? 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. දෙවරක් 3 6යි 6 වරක් 5 30යි. උත්තරේ 30යි. හදාගන්න.